ඉතින් good evening කියලා පිළිගන්නා මගේ channel එකට. ඉතින් ඔන්න වෙනද ගේනට වඩා මගේ යාළුවන්ට මම අද ගොඩක් වෙනස් vlog එකක් තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද අපි ඉන්නේ නිගම්බු beach side stay at tree කියන hotel එකේ. ඉතින් දැන් අපි stay at tree hotel එකේ ඇතුළ කොයි වගේද කියලා බලන්න. ඉතින් මේක hotel එකක් කිව්වට ලස්සන resort එකක් වගේ. ඉතින් අපි ඇතුල් වෙච්ච ගමන්ම ගියේ යාළගේ ඇටික්ස් දෙක තියෙන තැනට. ඉතින් යාළගේ ඇටික්ස් වල සර්ෆේස් ඒරියා එක නම් ගොඩක් ලොකුයි. ඉතින් ඒ වගේම තමයි ඔය හටි දාගෙන වැනි පිස්සු නටරට පොල් පරිපැන නගින්න අපේ පිස්සු ජෝඩුව. ගණන් ගන්න එපා guys. ඉතින් ඒ මගේ ඔරිජිනල් වොයිස් එක නෙමෙයි. ඒක වොයිස් ඉෆෙක්ට් එකක්. ඒ වුණාට ඒක ලස්සනයි නේද? අවුලකුත් නෑ ඉතින්නේ. ඉතින් දැන් අපි අපේ room tour එක. ඉතින් ඊට ඉස්සෙල්ලා අපේ room එකට related balcony එකේ තමයි දැන් අපි ඉන්නේ. ඉතින් මේ balcony එකට තියෙන්නේ city view එකක්. ඉතින් මෙතන හොයාගන්න ඔයාලට කොහෙත්ම අමාරු වෙන්නේ නැහැ. ඉතින් ගොඩ දෙනෙක් දන්නවා ඇති ප්‍රේගෝ එක. ඉතින් ඒක පහු කරලා ඔයාලා චුට්ටක් ඉස්සරහට එනකොට තියෙනවා ටෝරෝ කියලා club එකක්. ඉතින් එතනින් ඔයාලට ඇතුළට හැරිච්ච ගමන් ලොකුවට ගහලා තියෙනවා stay at tree කියලා. ඉතින් දැන් මම අර කලින් ඔයාලට පෙන්නුවේ අපේ balcony එකට තියෙන ඒ කියන්නේ පල්ලෙහායින් පේන view එක. ඉතින් ඔන්න දැන් අපි ඉන්නේ අපේ room එක ඇතුලේ. ඉතින් මෙයාලගේ double rooms, triple rooms ඒ වගේම තමයි attics ඒ වර්ග තුනෙන්ම ඔයාලට rooms ගන්න පුළුවන් මෙයාලගේ. ඉතින් මේ හැම room එකක්ම හරිම clean and tidy ඒ වගේම හරිම unique design එකකට තමයි හදලා තියෙන්නේ. ඉතින් මෙයාලගේ lights ඒ කියන්නේ decorations වගේ ගත්තාම ඒවා හරිම elegant විදිහට තමයි ගහලා තියෙන්නේ. නිකන් luxury feeling එකක් දැනෙන්න. ඉතින් මේ තියෙන washroom එකත් මානම clean. ඒ වගේම තමයි යාලා use කරලා තියෙන lights washroom එකට ගැලපෙන විදිහටම use කරලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ washroom එකේ mirror එක නම් mirror selfie එකකට perfect. ඉතින් දැන් අපි pool area එකට යන්. ඉතින් අපි ඉස්සෙල්ලාම pool area එකට ඇතුල් වෙනකොටම අපි restaurant එක හරහා තමයි යන්න තියෙන්නේ. ඉතින් එයාලා එතනත් pool view එක ලස්සනට තියෙන මාරම comfortable තැනක් විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් guys ඒ වගේම තමයි එතනට තියෙන්නේ මාරම ලස්සන environment එකක්. ඉතින් මේ නිල් පාට pool එකේ ඔයාලා හිතන්නේ අපි මොනා කරයි කියලාද? ඉතින් guys මට ඔයාලට කියන්නත් අමතකුණා. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ stay at tree hotel එකට night out එකකට. ඉතින් දැන් නම් හොඳටම රෑ වෙලා මමයි මල්ලි නංගි හොඳටම pool එකේ සෙල්ලම් කරලා නාලා ඉවර වෙලා දැන් අපි room එකේ film එකක් බලලා තමයි ඉන්නේ. ඉතින් ඒ දෙන්න නම් තාම film එක බලනවා. මම චුට්ටක් එළියට ආවා. මොකද ඔයාලට පෙන්වන්න ඕන හින්දා stay at tree hotel එක දවල්ට විතරක් නෙමෙයි රෑටත් මාරම ලස්සනයි කියලා. ඉතින් තාම අම්මයි තාත්තයි එළියට ආවේ නැහැ. මම තමයි දැනට එළියේ ඉන්නේ. ඉතින් guys ඔයාලා හිතනවා ඇති ඔයාලට වැරදිලා කියලා. නෑ මේක තමයි මගේ birthday vlog එක. ඉතින් මම මගේ birthday vlog එකේ shoot එක හෙට තමයි කරන්න හිතාගෙන ඉන්නේ. ඉතින් මගේ photos ටික මේ vlog එකේ අන්තිමට දාලා තියන්නම්. ඉතින් ඒ වගේම තමයි guys තව විශේෂ දෙයක් තමයි මේ stay at tree hotel එකේ ඔයාලට කෑම ගන්න බෑ. මෙයාලගේ කෑම නැහැ.
මෙයාලගේ බ්‍රෙක්ෆාස්ට් එක තියනවා මන් දන්නේ හැටියට නැත්නම් ඔයාලා ලන්ච් එක නැත්නම් ඩිනර් එක වගේ දේවල් ගන්න බෑ. අපිත් කෑම හදාගෙන නැත්නම් අරගෙන තමයි ගියේ. ඉතින් guys අනේ හින්දාම අපි ඩිනර් එකට ගන්න ප්‍රේගෝ එකෙන් පිට්සා ඕඩර් කරා. ඉතින් අපි තුන් දෙනාම පයින් ගිහිල්ලා තමයි ප්‍රේගෝ එකෙන් පිට්සා අරන් ආවේ. මොකද ප්‍රේගෝ එක ඒ තරම්ම ස්ටේ ට්‍රී එකට ළඟයි. ඉතින් අනිවාර්යෙන්ම මම රෙකමන්ඩ් කරනවා ප්‍රේගෝ එකේ කෑමත් ගොඩක් හොඳයි. ඉතින් ඒ වගේම තමයි එතන ඉතාලියන් රෙස්ටුරන්ට් එකක්. ඉතාලියන් විදිහටම තමයි යාලා කෑම හදන්නේ. ඉතින් අපි එතනින් ගත්තු ඔක්කොම පිට්සා වුඩ් ෆ්‍රයිඩ් පිට්සා. ඒ කියන්නේ යාලා අපිට එතනම පේන්න තමා අර උඳුනේ දාලා තමයි යාලා මේ පිට්සා ටික බේක් කරන්නේ. ඉතින් මාරම රසයි මේ පිට්සා. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් අපේ නාගිගේ රියැක්ෂන් එක කොහොමද ප්‍රේගෝ එකේ පිට්සා වලට කියලා. ඉතින් මේ තමයි දවසක නිමාව. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලා මගේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. ඉතින් මේ වගේ තවත් ලස්සන vlog එකකින් හම්බෙමු.